හොඳයි ඉතින් අද දවසේ අපි එකතු වෙලා ඉන්නේ රටේ මුදල් ඇමතිතුමා සමග සාකච්ඡාවකට. අපි දන්නවා පහුගිය දවස්වල අයවැය තිබුණා. ඉතින් මොකද්ද මේ අයවැය ගැන රටේ මිනිස්සු කියන කතන්දර? මොකක්ද ඇත්තටම ඔබතුමාගේ මේ අයවැය පරමාර්ථය? නෑ අයවැය මං හැදුවේ අපේ මෑණියන්ට පින් දෙන නිසා. කොහොමද මේ අයවැයෙන් මෑණියන්ට පින් සිද්ධ වෙන්නේ? අයවැය ගැන කතා කරලා හැම වෙලාවකම අපේ අම්මා මතක් කරන්නේ. මේ අයවැය මොනවාද මිනිස්සුන්ට දීලා තියෙන්නේ? අතට කියලා නම් ශාලතාවට අපි දුන්න දෙයක් නැහැ ගොඩක් ගත්ත ඒවා තමයි තියෙන ගොඩාක් බඩු ගැහුවා මේ පාර. හැබැයි ඉංග්‍රීසියෙන් තමයි බඩු ගැහුවේ. ඒවා ජපාන්ට තේරෙන්නේ නැහැ. ඒක අපිට වාසියකට හිටියේ. හරි. දැන් ඔබතුමාලා කියලා තියෙනවා කිරිගවයෝ 15000ක් මෙහෙට ගෙන්නනවා 10 දෙනා ගානේ පවුල් වලට බෙදලා දීලා ඊට පස්සේ ඒ කට්ටියට ගවවලවල් දාලා ඉවරලා ඒ කට්ටියගෙන් යැපෙන කට්ටිය නිර්මාණය කරලා සමෘද්ධිලාභීන්ට රැකියාවල් ලබා දෙන්න ක්‍රමයක් ලෑස්ති කරනවා කියලා කොහොමද මැද කොළඹට ওই වැඩේ කරන්නේ? එහෙට ඕනේ අපිට ඡන්දෙ දුන්නා ඉන්නේ. හොඳයි. එමතුමා ඇත්තටම මෙවර අයවැය යෝජනාවේ තියෙනවා අවුරුදු 5-19ත් අතර දරුවන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දෙනවා කියලා. මොකටද මේ දරුවන්ට රක්ෂණ ක්‍රමයක්? ඇත්තටම දැන් බලන්න අපේ අයවැය හැටියට කිරිපිටි මිල ගණන් වැඩි. බඩු මිල වැඩි, බදු ගහලා වැඩි. එතකොට පොඩ්ඩක් අමාරුයි ජීවත් වෙන්න. පිළිගත්තා. එතකොට කිරිපිටි නැතුව මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලන්තේ දාලා රැස්වීමේදී වැටිලා මැරෙන්න පුළුවන්. ඔය ක්‍රමෙන් මරාම ඒකට වෙනුවෙන් අපිට පවුලේ අයට කීයක් හරි ලබා ගන්න අවස්ථාවක් අපි උදා කරලා දෙන මේ රක්ෂණ ක්‍රමෙන්. බොහොම හොඳයි. ඔබතුමාලා එතකොට 11 වෙනකන් කඩ ඇරලා තියන්න කිව්වේ මොකටද? අත්‍තරම කියනවා නම් අපේ රටේ දැන් බඩු මිල ගොඩක් වැඩි. ඒ අතරතුර මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු, හොරු එහෙම වැඩි. ඒ ඉතින් කඩලා හරි ඒගොල්ලෝ ජීවත් වෙන්න බඩු මුට්ටු අරගෙන යන්න තමයි බලන්නේ. ඒක නවත්තන්න අපිට පුළුවන්කම තියෙනවා. 11 වෙනකන් කඩේ අරලා තිබ්බහම ඒ කඩේ කවුරුත් ඉන්නවා. එතකොට හොරු එන්නේ නැහැ. හොඳයි ඔබතුමාලා මේ සමෘද්ධිය නවත්තලා ජන ඉසුර කියලා ඒකේ නම වෙනස් කරන්න හදනවා. මොකක්ද ඒකට හේතුව? ඇයි? ඇතරම අපි එහෙම එකක් කිව්වා නේද? අපි කිව්වා විශේෂයෙන් අපිට යහපාලන ආණ්ඩුව පිහිටවන අවස්ථාවේදී ගොඩාක් උදව් කරපු කෙනෙක් තමයි මේ බස්නාහිර පළාත් මහා ඇමතිතුමා ඉසුර කියන්නේ. එයාට පොඩි හරි දෙයක් අපි කරන්න ඕනේ. එයාගේ නමින් අපි මේක නම් කරේ එයාට කරන ගෞරවයක් වශයෙන්. එයා කොච්චර කඩේ ගියාද අපේ වෙනුවෙන්. ඒක අමතක කරන්න බෑ. අපි කොහොම හරි එයාට මේකේ අවස්ථාවක් දෙන්න ඕනේ. එහෙම කරලා හරි අපි එයාට එතකොට ඔබතුමන්ලා මෙවර අයවැයෙන් කියලා තියෙනවා මේ 3 wheel ඉවත් කරලා 3 wheel වෙනුවට රෝද 4 වාහනයක් මොකක්ද අරගෙන එනවා කියලා. එතකොට මේ 3 රෝද රථ කරුවන්ට මොකද්ද වෙන්නේ? උන්ගේ අනාගතේ මොකද උන් කරන්නේ රැකියාවට? 3 wheel කියන්නේ අතරම අත්‍යවශ්‍ය වාහනයක්. අපි කවදාවත් කියලා නැහැ ඒගොල්ලන්ට රෝද 4ක වාහනයක් දෙනවා කියලා. 4ම කැරකෙන්න ඕන කියලා අපි කියලා නැහැ. අපි මේ 3 wheel තියෙන කට්ටියට ස්පෙයා wheel එකක් දෙනවා. 3 රෝස් සිගරට් 55ට වඩා අඩුවෙන් මිලදී ගත හැකියි.